ප්‍රවීණ ගීත රචක අමරසේන කංකාණංගේට දකින්න ලැබෙනවා. හරිම අපිලිවෙල ජීවිතයක් ගත කරන ගැමි දියණියක්. හරියට කෙස් පීරන්නේ නැහැ. පිළිවෙලකට ඇඳුමක් අඳින්නේ නැහැ, ලස්සනට ඉන්නේ. අපි කියන ඔහේ ඉන්නවා කියලා. ඉන්නම් වාලේ ඔහේ ඉන්න තරුණියක්. ගැමි තරුණියක්. ඔහොම ටික කාලයක් ඉන්නකොට එකපාරට මේ තරුණිය වෙනස් වෙලා දකින්න ලැබෙනවා උට. ඒ කියන්නේ අර අපිලිවෙල ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හරිම පිළිවෙලට කොණ්ඩ එක පීරලා ඇඳුම් ලස්සන ඇඳුම් ඇඳලා නාලා කරලා පිරිසිදුවට පිළිවෙලට ඉන්න එකපාරට ලොකු වෙනසක් උට දකින්න ලැබෙනවා. කංකාණම්ගේ තීරණය කරනවා මේ නම් වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි ආදර සම්බන්ධයක ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ කියලා. ඔහු ඒක අහන්නේ නැහැ ඒ වෙනසට හේතුව කියලා. ඒ තරුණගෙන් අහන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු අතින් ලියන ලස්සන නිර්මාණයක්. ලස්සන ගීතයක්. අහලා බලන්න. අර නාන්නේ නැතුව කොණ්ඩේ පීරන්නේ නැතුව ලස්සනට ඇඳුමට පිළිවෙලට ඇඳුමක් අඳින්න නැතුව හිටපු තරුණිය වෙනස් වෙලා තියෙන තරම්. පෙම් පාට. ඔය රතු පාට, නිල් පාට, කොළ පාට, කහ පාට වගේ තියෙනවනේ පිං පාට, පෙම් පාට. මෙයා කොච්චර වෙනස් වෙලා තියෙනවද කියනවනම් හරියට නිකන් පින්න මලක සුද වගේ මූණ පෙම් පාට. ඒ කියන්නේ පින්න මල කියපම ගොඩක් කට්ටියට මතක් වෙන්නේ ඔය රතු පාට අර චූටි මල් නැත්තම් සුදු පාට නෑ. පින්න මල් වර්ග කීපයක් තියෙනවා. රෝස පින්න කියලා වර්ගයක් තියෙනවා මේ රෝස පින්න කියලා වර්ගයක් තියෙනවා. චීන සම්භවයක් තියෙන ශාක විශේෂයක් ඔය වෙල් දෙනි වල පිපෙන ඒක හරියට මේ නෙළුම් මලක් වගේ සුදු නෙළුම් මලක් වගේ සුදු පාටයි. ඒක පෙත්ත වටේට ලා රෝස පැහැයක් තියෙනවා. ඒ හින්දාම අර සුදු පාට ලස්සනට පේනවා. දැන් මේ කවියට ඔහු ඇත්තටම මේ ගීතය ලියන්න කලින් කවියෙක්. මේ කවියට පේන්නේ මේ යුවතියගේ මූණ අන්නේ පින්න මල වගේ. ඔහු කියනවා ඉන්න එපා නුඹ හැන්ද කරේ තොර කන්ද කපා හඳ ගෙට එන්න. කඳු දෙකක් අතර හඳ තියනවා වගේ තමයි. දැන් හැන්දෑ වෙලාවට මේ යුවතිය දොරකඩට වෙලා හිටියොත් දොර මැද්දට වෙලා හිටියොත් දෙපැත්තේ දොරකඩට වෙලා හිටියොත් හරියට නිකන් අර ඈත අර කඳු දෙකක් මැද්දේ තියෙන හඳ වගේ පේන්නේ. එච්චරට වෙනස් වෙලා. ආදරය නිසා ආදර සම්බන්ධතාවයක් නිසා ඇති වෙච්ච වෙනසක්. ඔහු හිතන විදිය, කවියෙක් හිතන විදිය. තුන්න වගේ නැමි බණ්ඩි කුරක් කන් අන්න බලාපන්නත වනතේ මන්ද නගේ නුඹ යන්නේ ගමින් පිට ගංගොඩ වෙල් එලි පාලු වෙතේ.
කවියක් ගීතයක් නිර්මාණය කරන කලාකරුවෙක් තමන්ගේ අත්දැකීම අරගෙන ඒක නිකන් කතන්දරයක් වගේ නිකම්ම කියලා දාන්නේ නැහැ. ඒකට ගොඩක් දේ එකතු කරනවා. දැන් කංකාණම්ගේ දකිනවා මේ තරුණියගේ මූණ නිකන් පින්න මලක් වගේ. පෙම් පාටයි. එතකොට පින්න මලත් එක්ක කංකාණම්ගේ යනවා එක්තරා සමයක. පින්න මල් පිපින්න සාමාන්‍යයෙන් අවුරුදු කාල ලඟ වෙද්දි. එතකොට ඔහු ඒ අවුරුදු කාලය සහ ඒ ගැමි ජීවිතය ගැන ගැමි ජීවිතයේ පැතිකඩක් ගැනත් මේ පෙම්පල හිලව් ඇතුළට එකතු කරනවා. ඔහු එතනින් යනවා දුන්න වගේ ඉන්න මේ බණ්ඩි කුරක්කම් පැහෙන්නේ අවුරුදු කාලෙට. අන්න බලාපන් අතවන. ඒ කියන්නේ පැහිලා නැමිලා නිකන් අතවනනවා වගේ. තොර හැම තරුණයෙකුටම ගමේ ලස්සන යුවතියක් එක්ක පෙම් පළහිලව්වක් පටන් ගන්න හැම ගමේ තරුණයෙකුටම වගේ මේ තරුණයටත් ඇති වෙනවා හිතේ දෙගිඩියාවක් බයක්. මොකද්ද? පිට ගමකින් ඇවිල්ලා මෙයාව කැන්දගෙන යයිද කියන බය. ඔව් කියනවා මන්ද නගේ නුඹ යන්නේ ගමෙන් පිට ගංගොඩ වෙල් එලි පාළු. මට විතරක් නෙමෙයි ගමටම පාඩු වෙනවා උඹ ගියොත්. ඉන්නේ මොකෝ වැඩ ඉන්න වගේ නුඹ එන්නේ අලුත් අවුරුදු කාලේ ගන්න එපා පරදේශ සිරිත් මේක අපේ සිංහල දේශේ. කවිය එතනින් නවතින්නේ නැහැ. දැන් කුරහන් පැහෙනවා පින්න මල් පිපෙනවා. ඒ කියන්නේ අවුරුදු කාලේ ළඟනවා. අවුරුදු කාලේ එනකොට ගැමි තරුණියක්නේ වැටට හිටපු ඉන්න වගේ නිකන් ඉන්න බෑ. අවුරුද්දට සූදානම් වෙන්න ඕනේ. කව උයන්න ඕනේ, කොකිස් උයන්න ඕනේ. යාළුවොත් එක්ක එකතු වෙලා ඔන්චිලි බඳින්න ඕනේ. රබන් වයන්න සූදානම් වෙන්න ඕනේ. අවුරුදු කුමාරි තරඟ තියෙනවා. අපේ සංස්කෘතික අපේකම ලෝකෙට පෙන්න. දැන් ඕනම නගරයක ජීවත් වෙන පිරිසක් වුණත් අවුරුදු කාලයට කැමති පොඩි අර අපේ සංස්කෘතික ලක්ෂණ කියන්නේ අපේ චීත්‍යයක් හැට්ටයක් ඇඳලා සරමක් ඇඳලා නිකන් අර අපේකම ඒ කාලේට මතක් වෙනවා මිනිස්සුන්ට. දැන් මම දැක්ක මේ ඊවිරදා අවුරුදු කුමාරි තරඟයකට බිකිනි ෂෝ එකක්. ඒක මේ රූප සුන්දරි තරඟයක්. අවුරුදු කුමාරි නෑ. එහෙම එකක් නෙමෙයි. මේක ඒ ලස්සනට වඩා දෙයක් අපේ සංස්කෘතික දේවල් එලි දක්වන යම්කිසි කලා උළෙලක් ඒක. එතන අපේකම තියෙන. ඉතින් ඒක එතනට කොච්චර දුරට ගැලපෙනවද කියන එක කොච්චර සංස්කෘතිකද කියන එක කොහොමද මෙන්න මේ අනතුරු මේ වගේ දේවල් දකින්න කංකාණන්ගේ උන් කියනවා ගන්න එපා පරදේශ සිරිත් මේක ඒවා ගන්න යන්න එපා මේක අපේ ඒක අපි රැක ගන්න ඕනේ මේක අපේ සිංහල දේශේ අවුරුද්ද තමයි අපේ සිංහලකම ලෝකෙට පෙන්වන සංස්කෘතික උත්සවයේ තියෙන කාලේ අපිලිවෙලට ජීවත් වෙන මිනිස්සු මමත් ඔබත් ඕන තරම් දැකලා ඇති. අපි ඒවා විවේචනය කරලත් ඇති. හැබැයි කලාකාරයෙක් වෙනස්. ඔහු ඒක දැක්කහම මේ වගේ වටිනා නිර්මාණයක් බිහි වෙන්න ඒක හේතුවක් වුණා. ඒක තමයි කලාකාරයෙක්ගේ වෙනස. මේ ගීතය නිර්මාණය කරන්න කලින් අමරසේන කංකාණන්ගේ කියන්නේ කවියෙක් පමණයි. ඔහු ගාවට ඇවිල්ලා එඩ්වඩ් ජයකොඩි කියනවා අමරේ මම හිතා ඉන්නවා කැසට් එකක් කරන්න. මට සින්දුවක් හරි දෙකක් හරි ඔයා ලියලා දෙන්න. ඒ වෙලාවේ කංකාණන්ගේ මේකට කැමති වෙන්නේ නැහැ. මොකද ඔහු කියනවා මට මේ ගැන කිසිම පළපුරුද්දක් නැහැ. මම කවි ලියන එක වෙනයි. නමුත් මේක මට කරන්න බැරි වෙයි.
නෑ නෑ ඔයාලා ලියන්න. ඔයාලා ලියන්න මට විශ්වාසයි ඔයාලට පුළුවන් කියලා. ওই විදිහට එඩ්වඩ් ජයකොඩිගේ බලපෑම මත ලියවෙච්ච නිර්මාණයක් තමයි මේ ගීතය. මේකත් එක්ක තව ගීතයක් ලියුණා. ඒ දෙකම සංගීත නිර්මාණය කරේ සම්මානීය සංගීතාචාර්ය රෝහණ වීරසිංහයන්. ඉතින් පින්න මලේ සුද යන්න ගිහින්වද සොඳුරු ගීතයේ ඇතුළේ තියෙන කතන්දරය තමයි යෝක. යලිත් මේ වගේ ලස්සන නිර්මාණයකින් හමු වෙන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් ගිහින් එන්න. ආයිබෝල්.